කොහොමද ඔයාලට මේ වීඩියෝ එකෙන් මම අද අරගෙන ආවේ ඉතාමත්ම රසට ගෙදරදීම චිකන් බිරියානි එකක් හදන විදිහ. මම අද හදන චිකන් බිරියානි එකට අවශ්‍ය ද්‍රව්‍යයන් සහ ප්‍රමාණයන් පහළ තියෙන ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. එහෙනම් අපි දැන් බලමු කොහොමද මේ චිකන් බිරියානි එක හදන්නේ කියලා. මුලින්ම චිකන් එක මැරිනේට් කරගමු. මම මෙතන අරගෙන තියෙනවා චිකන් ග්‍රෑම් 750ක්. මම මේකට මුදවපු කිරි, බිරියානි මික්ස්ුයි ලුණුයි එකතු කරලා හොඳට මේ විදිහට මික්ස් කරගන්නවා. දැන් අපි මේක පැයක් විතර ශීතකරණයේ පහළ කොටසේ තියාගමු. මම දැන් පෑන් එකක් ලිපේ තියලා ඒකට ගී ටිකක් එකතු කරගෙන ඒකට කපාගත්ත බීලුණු එකතු කරගන්නවා. බීලුණු එක හොඳට රන්වන් පාට වෙනකම් බැද ගන්න ඕනේ. මේ විදිහට රන්වන් පාට වේගෙන එනකොට මම මේකට තලාගත්ත සුදු ලුණුයි අමු එඟුරුයි එකතු කරගන්නවා. ඊට පස්සේ මිරිස් කුඩු තේ හැඳි දෙකකුත් මේකටම එකතු කරගන්නවා. දැන් මම මේකට මැරිනේට් කරපු චිකන් ටිකයි කපාගත්ත තක්කාලි ටිකයි එකතු කරලා විනාඩි 5ක් විතර මේ විදිහට බැදෙන්න තියාගන්නවා. මම මේකටම කපාගත්ත කොත්තමල්ලි කොළ ටිකයි අමමිරිස් කරලුයි එකතු කරගන්නවා. ඊට පස්සේ වතුර ටිකකුත් මේ විදිහට එකතු කරලා මේ ටික හොඳට කුක් කරගමු. මම මෙතන පැය භාගයක් විතර පෙඟෙන්න තියාගත්තු බාස්මති හාල් ග්‍රෑම් 750ක් අරගෙන තියෙනවා. දැන් භාජනයකට වතුර රත් වෙන්න තියලා ඒකට කුරුඳු පොතුයි කරාමු නැටි එනසහාලු එකතු කරගමු. දැන් වතුර ටික හොඳට රත් වීගෙන එනවා. අපි දැන් මේ හාල් ටික එකට එකතු කරගමු. මේ විදිහට හාල් ටික තැඹුණාට පස්සේ මම දැන් මේ වතුර ටික පෙරලා අයින් කරගන්නවා. දැන් චිකන් එකත් හොඳට කුක් වෙලා තියෙනවා. මෙන්න මේ විදිහට හොඳට ග්‍රේවි ගතියට තියෙන්න ඕනේ. දැන් මම ලිප ඔෆ් කරගන්නවා. දැන් මම භාජනයක් අරගෙන බත් එකයි චිකන් එකයි මේ විදිහට ලේයර්ස් 3කට එකතු කරගන්නවා. දැන් මම මේ විදිහට මේකට ගී ටිකකුත් එකතු කරගන්නවා. ඊට පස්සේ බැදගත්ත ලුණුයි කපාගත්ත කොත්තමල්ලි කොළයි එකතු කරගමු. මම දැන් මේක ගොඩාක් අඩු ගින්දරේ තියලා විනාඩි 5ක් විතර රත් කරගන්නවා. මේ තියෙන්නේ මම හදාගත්ත චිකන් බිරියානි එක. මේක ඔයාලටත් ඉතාමත් පහසුවෙන් මේ විදිහට ගෙදරදීම හදාගන්න පුළුවන්. එහෙනම් ඔයාලා try කරලා බලන්න.